පුතා මාතික ගෙදර මේකද? ඔව් අම්මේ ඔව්. මේ බෝඩ් එකක් ගහලා තියෙන්නේ. එතකොට මම තමයි මාටින් කියන්නේ. එතකොට මට කියන්න මේ අම්මා කවුද කියලා. අනේ ඔයාට මම අඳුර ගන්න බැරිද පුතේ? ඔයාගේ ආච්චිගේ අක්කා. ඔයාට මතක නැද්ද පොඩි කාලේ ලොකු ආච්චි කීකේ පස්සෙන් යනවා. අනේ හොරනේ. පුතා ඔයාට නිතරම වඩා ගොඩක් හොඳිනානේ. very sorry ආච්චි. මට එක පාට ඔයාව අඳුර ගන්න බැරුව ගියා. එන්නකො ගෙට එන්නකො. ආච්චි අම්මේ මේ ඉන්නේ මගේ යාළුවා ෂූටියෝ මේ ඉන්නේ අපේ ආච්චි කෙනෙක්. ආච්චිගේ අක්කා. ආච්චි අම්මේ අනේ අයිබෝන් ආච්චි අම්මේ කොහමද ආච්චි අම්මද? අනේ ෂූටි පුතේ ඔයා දැන් ගොඩක් උඩ ගිහිල්ලානේ. අනේ අන්නකොට අතේ පැදිලානේ. මේ කොල්ලට අර සිංහල තල්ලයක්වත් අරන් දුන්නේ නැද්ද? ඔව් අනේ මේ කොල්ලා ගොඩක් හිතලා නැති තාට්ට පැදිලා තියෙන්නේ. දැන් ඉතින් ඕවගෙන හිතලා එන්නකො ආච්චි අම්මේ වාඩි එන්නකො එහෙනම්. ෂූටියෝ අපේ ආච්චි අම්මට වතුර එකක් ගේන්නකො ඩක් ගන්න. ගෙදරට එන නෑදෑයෙක්ට ඔහොමද සලකන්නේ? ඉඩ්ලි සාම්බාර සෝසේ වගේ දේවල් හදලා තමයි පිළිගන්න ඕනේ. මට තියෙනවා නම් කන්න මොන හරි දෙනවද? හරි ආච්චි දෙන්නම්කො. ෂූටියෝ ආච්චි අම්මටයි අපිටයි කන්න මොනවා හරි හොඳට හදන්නකො ඩක් ගාලා. ආච්චි අම්මට කෑම ගෙනාවා. පුතා මම්මේ ඔක්කොම කෑවට කමක් නැද්ද? මං දැන් ගොඩක් බඩගින්න ඉන්නේ. මං ඔක්කොම කනවා. හරි එහෙනම් පුතේ මං ගෑකෑමට එන්නම්කෝ. පරිස්සමින් ඉන්න ඕනේ. කෑම ඔක්කොම කාලා යනව නේද? ආච්චි. පුතේ මම උදෙන්දර මාටින් හොයනවා. අන්න සූටියේ මාටිය එනවා. බලනවා සූටිය ඔහෙලගේ ආච්චි ඔහෙලා උදේ ඉඳන් මේ හොයන්නේ. ඔහෙලට කාලක්වත් නැහැ. අනේ ආච්චි ඔයා කොහෙද එකපාරටම ගියේ? අද පුතේ අනේ ඔයා කොච්චර ලොකු වෙලාද? ඔහෙලට ඔයගේ ආච්චිවත් මතක නැද්ද? බලනවා මේ මිනිස්සයා උදේ ඉඳන් ඔහෙලා හොයන්නේ කොච්චර ආදරේද බලනවා. මොනවද කියන්නේ මොකක්ද අයියා? මේ ෂූටියෝ අපි යන් ගිහලා ආච්චිට මොනවා හරි කන්න දෙයක් අරන් එමු යන්. මාටි පුතේ මට කෑම හදනකොට හැම එකකින්ම 2 ගානේ 3 ගානේ විතර හදන්න ඕනේ. නැත්නම් නිකන් හිතට හරිනේ. ඒක නිකන් හොදට කන්නේ තයි නැත්නම් වැඩක් නෑනේ පුතේ. මාර වැඩේ ෂූටියෝ හැම කෑමකින්ම 2 නැත්නම් 3 ඕනේ කියලා කියන්නේ. ඒ මොකද? ඔහෙලා තාච්චිදුවෙන් ඒ දේවත් කරලා දෙන්න බැරිද? කියනවා. දෙනවා නැත්තම්. අනේ ඔබ බොක්සෙනයි අපි ආච්චි වෙනුවෙන් එක ගෙනල්ලා දෙන්නම්කෝ. මං එනම් පොඩ්ඩක් ඉතල කන්නම්. මේක නම් හරිම රසයි. ඉතින් ඕකලත් කන්නකෝ. මේක නම් මාරම රසයි. ආච්චි ඔක්කොම කෑවා. අපිට එක කෑල්ලක්වත් ඉතුරු කෙරුවේ නෑ. බොක්සෙනයි ඔය අපේ ආච්චි අම්මට වතුර පොඩ්ඩක් ගෙනල්ලා දෙන්න ඕනේ. අපි ටක් ගාලා ගිහින් එන්න ඕනේ. ඔගොල්ලෝ කියන වගේ වැඩ කරන්නේ කොහොමද කියන්නේ? ඇත්තටම මට දෙමුනිලා දාන්න ඕනේ. අනේ ආච්චි පොලිසියට ඇවිල්ලා මොකද්ද මේ කරන්න යන්නේ? අනේ මාටින් මගේ පුතේ මං ඔයාව උදේ
මගේ බඩ නිකන් දඟලනවා වගේ පුතේ බඩගින්නටම තමයි. ඒක සමෝසාවක්. ආච්චිගේ බඩගින්න නම් ලේසි එකක් නෙමෙයි. අපේ අම්මා සොරි ආච්චි කිසි දෙයකට බය වෙන්න එපා. මෙන්න මගේ ෆෝන් එක ඔයාට ඕන දෙයක් ඕන විදිහකට ඕඩර් කරගන්න. ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා ලොකු වැරද්දක් කරන්නේ. ඕක නම් කරන්න එපා. ඕක කොතනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. හෙලෝ ආච්චිය කඩේට කතා කරන්නේ මට එවන්න මේ ප්ලේට් එක පුචල්ලි. ඔබ කලින්ම කිව්වා නේද? අනේ මේ පාරවත් එක කෑල්ලක් හරි අපිට ඉතුරු කරන්න ආච්චියේ. මේක කලින් අහලා නැද්ද? Ladies first. කෑවා. අපි දෙකක්වත් ඉතුරු කරන්නේ නැතුව කෑවා නේද? අපි තුන් දෙනාම මෙතන බලාගෙන ඉන්න එක කෑල්ලක් තියන්න නැතුව කෑවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා මොකද කරන්න කියන්නේ? පොලිස් දෙපාර්තමේන්තුව පල්ලා තව්විච්ච මාත් පල්ලා අපේ නැන්දම්ම පල්ලා මේ වගේ ගෑඩු කෙනෙක් මේ විදියට කනවා නම් මම මීට කලින් ජීවිතේට දැකලා නෑ. ආච්චි ওই විදියට කනවා නම් ඔයාට අනිවාර්යෙන් වතුර ටැංකියක්වත් බොන්න වෙන කොස්තාපල් පුංජිසෝම වතුර ටැංකියේ මෝටරේ ගහන්න මං ඉක්මනට එන්න. දුවමු. අනේ මේ කට්ටිය කොහාටද ගියේ? ස්ටුඩියෝ අපිට අංකලා දේ මුදලාලි කඩේට ගිහිල්ලා මොනවා හරි ගමු ආච්චියෙන් ඉස්සෙල්ලා නැත්තම් එතන තියෙන ඒවා තාච්චි කාලා දායි. අනේ මන්ද මුදුම ආච්චියෙක් ඉඳලා අපේ ගෙදරට ආවේ අයියෝ ආච්චී. පාටින්ගේ ආච්චිත් හරියට පාටින් වගේමයි බොරු නෙමෙයි. මම යාට ඇති වෙන්න සමෝසා හදලා දුන්නානේ. එයා එකක්වත් ඉතුරු කළේ නෑ. එකක් වන්නේ කිව්වා. සේරම ටික එයා කෑවද? ඔව් ඔව් ඔයා කොහොමද දන්නේ? මං යාට ස්පෙෂල් සමෝසා හදලා දුන්නා. හැම සමෝසයක්ම හදලා දුන්නා. එයා මට කිව්වා එයා කන ඔක්කොම කෑම වලට මාඩි සල්ලි ගෙවයි කියලා. ඒ වෙනවට එයා කන විදියට මං හිතුවා මගේ ජීවිතේම ගොඩේ කියලා. මුදලාලි මේක අහගන්න. එයා කාපු සමෝසා වලට සල්ලි වා එයාගෙන් ඉල්ල ගන්න මම නම් එකකටවත් කීයක්වත්ම දෙන්නේ නැහැ. अरे आजी कोई जरा डाले आजी अभी अभी डांस कराते අයියෝ මාටි ඔහොම ඉන්න එපා. පොට්ට ගිලා වෙලා ඉතියන තමයි හොඳ නැද්ද? අනික ඔය වගේ කෑම කන්න පුළුවන් මාටියට විතරයි. ඔය වගේ දෙයක් කරන්නේ කවුද කියලා නිකන් හිතන්නකෝ. අනිවාර්යයෙන්ම එයා ඔයාගේ හතුරෙක් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඔය වගේ වැඩක් කරයිද? නැද්ද මං අහන්නේ ඉස්පෙක්ටර් මහත්තයා. පොඩ්ඩක් ඉන්න මාටියෝ. මේක මගේ මොළේට කලින් ආවේ නෑනේ අම්මපා. මාටියෝ හොඳට කල්පනා කරලා බලන්න. අර කොණ්ඩේ ගලවලා කන්නාඩිය ගලවලා මූණේ මේකප් අයින් කරාම කාගේ මූණද ඇතුලේ මතුවෙන්නේ කියලා. නරක නෑ නේද ආච්චි අපිට කරපු වැඩි? ආච්චි ජෝන තමයි ආච්චි. ඔය තියන්නේ ජෝන් ද ඩොන්. ස්ටුඩියෝ ඉස්බඩ වගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයාම හිතලා මොනවා හරි කරන්නකෝ. ආච්චි අනිවාර්යයෙන්ම මෙතනටත් එනවා. ඒක අනිවාර්යයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මට හොඳටම විශ්වාසයි. පාතුලා. හරි අපේ ජෝන් නාච්චි දැන් ආවද? මට අරතුවා මිරිස්කුට් ටික ගම් මිරිස්කුට් ටික ඔක්කොම. අනේ බෝතු පුතේ ඔයා මෙහෙද? මං ඔයාව උදේ ඉඳලා හොයන්නේ. මං උදේ ඉඳලා එක සමෝසයක්වත් කාලා නෑ. අනේ ආච්චි එහෙනම් එකම එක සමෝසයක් කන්න ප්ලීස්. අපිටත් බඩගිනි. අපිටත් ඉතුරු කරලා එකක් විතරක් කන්නකෝ ඈ. එහෙනම් ඉතින් මං එකක් විතරක් කන්නම්. මේක තියෙන ගම්මිරිස් තැන පුතේ හොඳටම තැන වැඩි. ගංගායිගේ පාච්චි අම්මේ. ඔය වයසට මිරිස් පොඩ්ඩක් කෑවම මොකෝ වෙන්නේ? පොඩ්ඩක් කොණ්ඩේ ගලවමු බලන්න. සොරි සුටියෝ මාටියෝ. ඔව් මන් දන්නව වැරද්දක් කළේ. වරදක් කරන්නේ සිතකින් නොවේ. ඉතින් මොනවා කරන්නද? ජීවිතේ හැටිවම තමයි මිනිස්සු ඉතින් වැරදි ඔව් කරන්නේ. මිනිස්සු වැරදි කළාම ඒවට දඬුවමක් ලැබෙනවා. එකක්වත් ඉතුරු කරන්නේ නැතුව තේරම කන්න ඕන ජෝන්. නේ ඉස්පෙක්ටර් මහත්තයා. ආච්චි ඔයාට ඕන තරම් ගන්න දෙන්න. හොඳ බලන්නකෝ කාලා ඉවර කරලා පෙන්නන්නකෝ. මේලකිගේ බෙර එක අමාරු වැඩ කරන්න බැරි වැඩක්.
ඇයි අපි පත්තරේ දාලා තිබිච්ච ගේ කුලියට දෙන ඇඩ් එකට කතා කරන්නේ. ඔව් කියන්නේ. ඔව් අපි අපේ ගේ රෙන්ට් එකට දෙනවා තමයි. මාත්‍යට අපිට කීයක් වගේ දෙන්න පුළුවන්ද දන්නේ. මම ඔයාලට ලක්ෂ 5ක් දෙනවා. පිටරටින් කවුරු හරි ඒගොල්ලන්ගේ නෑදෑයෙක් එනවා. ලොකු වැඩකට තමයි කවුරු දෙන්නේ. කවුරෝ? මං කියන දේ අහගන්නවා. ලක්ෂ 5ක් කියන්නේ පොඩි ගාණක්ද? ඔයාලා දන්නවද කීයක්ද කියලා? මොකද්ද මේ කරන්නේ? ලොක කොච්චර බින්දු වෙනවද කියලා මම නම් දන්නේ නැහැ හැබැයි. මට ඉතර ගානට බින්දු ලිව්වා. එනවා ඔය බින්දු ලියන එක නවත්තනවා. අපි කල්පනා කරන්න ඕනේ මේ ලක්ෂ 5 ගන්න කොහමද කියලා. ඒකයි. තේරුණාද? බඩියු බල ඉඳලා හරියන්නේ. ඒගොල්ලෝ ලක්ෂ 5ක් දෙනවා කිව්වොත් ඉතින් ඉස්මක් කරන්නකෝ. අනිත් එක ගෙදර ගිහිල්ලා පේන්ට් කරලා ලස්සන කරලා තව කෑල්ලකුත් එකතු කරන්න. කට්ටිය ගෙදර පේන්ට් කරනවා වගේ. මේගොල්ලන්ගේ මේ වැඩේ කොහොම හරි කඩා කප්පල් කරලා දාන්න ඕනේ. හොඳයි බලමුකෝ දැන් ඕගොල්ලෝ කොහොමද ගේ පාට කරන්න කියලා. කවුද මේ වීදුරුවට ගාන කඩා කප්පල් කාර්යය? අන්න සූටියෝ අරින් යනකොට කොල්ල අර. ඒයි හොරගෙඩියා. ඕම ඉන්නවා. වීදුරු හදනවා. අනේ අයියේ ඉන්න වීදුරු හදන අයියේ හොම්ම මේ මීහරකෙක් අපේ වීදුරුවක් කැඩුවනේ. ඉක්මනට හදලා දෙන්න. හරි මං කරලා දෙනවා. හැබැයි ඉතින් රුපියල් 5000ක් ඕන. හරි දෙන්න. ඉක්මනට හදලා දෙන්නකෝ. ඒයි ඔලි බටියා ඔහම ඉන්නවා. වීදුරුවට ගල් ගහලා දුවන්න. ගෙවල් වලට වීදුරුව ගහන්න කවුද උගන්වන්නේ? මාචෝ වීදුරුවට හදලා ඉවර කරා. වීදුරු හදන මහත්තයෙක් ආවනේ මෙතෙන්ට එවෙලෙම. ඒ මනුස්සයාට කියලා මම මේ ඔක්කොම ටික රිපෙයාර් කරගත්තා බලන්න. ෂෝක්නේ. කෙනෙක් කියලා එනවා. ඇවිල්ලා මේකේ කන්නෝමයි. අපිට සල්ලි ගොඩක් හම්බෙයි. ඒයි ප්‍රස්තවාදියා වෙච්ච දේවල් මදිවදට මේ මීහරක් මේ වගේ වීදුරු කඩන්නේ. එයාව අල්ලගන්න. මේ පාර නම් බේරෙන්නේ. වීදුරු හදනවා. රුපියල් 5000යි. මේ ඔයා ෂෝක් කඩේවේ. ඔව් මම ආපහු එන ගම. ඇයි මොකද උනේ කියලා කියන්නකෝ. ඕගොල්ලන්ගේ ජනල් වීදුරු මෙච්චර ඉක්මනට කැඩලා යන්නේ කොහොමද කියලා කියන්නකෝ. දැන් නම් එක වීදුරුවකට 10000ක්වත් ඕන හැබැයි. 10000ක් මොනවා කරන්නද ඉතින් ඉක්මනට මේක හදාගන්නත් එපා හදලා දෙනවා. බොරලින්දේ මාළු බාන මිනිස්සු ඕගොල්ලෝ අනේ. ඇයි ඔයා හදන්නේ? මේ මනුස්සයා මාව කිඩ්නැප් කරන්න හදනවා. මේ මනුස්සයාට ගහන්න ඕනේ. ගහන්න. අර කොල්ල ඕනාවට වැඩි. ආයෙ පාරක් වීදුරු බින්දින් දාවොත් අපි කරන්න ඕන හොඳ වැඩ.
ජනතාව එකතු වෙලා මේ වගේ කොල්ලොන් අල්ලලා දඬුවම් කරන්න ඕනේ. ඔව්. මේ පාර නම් බේරෙන්න දෙන්නේ නැහැ කොල්ලා. අර දුවලා යනවාකෝ. මං ඕමාරි අල්ලගන්න. වීදුරු හදනවා. හරි. මේක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. පොඩි එකා වීදුරු ටික කඩනවා මේක මේ පැත්තෙන් දුවගෙන යනවා වීදුරු හදනවා. ඕනයි කියන්න. එන්න මහත්තයෝ ඇතුළට. අපි ඔයා එනකන් හිටියේ. අර කොල්ලා වීදුරු කඩනවා ඔයා හදනවා. අපි හරක් කියලා හිතුවද? අපිට මේවා හොඳට තේරෙනවා මහත්තයෝ. එනවා ඇතුළට යන්න දෙන්නම්. අයියෝ ආව මෙතන මට රහන් ඇඟේ හැටියට එන්න ඕන ගහ ගන්න මෙතන. ඔය කෑව හොඳද? ආයි ඉතින් මගේ දේවල් වලට ඇඟිලි ගහන්න එකක් නැහැ. මටයි කොලා මං හිතේ සූටිය අරන් ගිය විදිහට ඔයාලා ගහයි කියලා බලනකොට ඔයාලට එයා ගහලා තියෙන්නේ. ඒ උඩදාලි අයියා මට දාන්නකො ප්ලේන් ටිකක් අඩු සීනි. දිව ගිලෙන්න එනවා. මෙන්න මාතියෝ. අනේ හොටිය මොකද්ද ඔයාට උනේ? අද පොඩි එකයි වීදුරු හදන එකයි දෙන්න සෙට් වෙලා මේ ගේම් එක ගහන්නේ. අපේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. පොඩි එකා වීදුරු බිඳිනවා මේක වීදුරු හදනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ඔය දෙන්න මල්ලලා අපි හිරේට දාන්න ඕන ඉක්මනට. යමු. අපි ඒගොල්ලන්ගේ ගෙදරට ගිහිල්ලා මුළු ගේම විනාශ කරලා දාමු. යමු. කොහොමද ලක්ෂණ ගන්න කියලා දැන් ඒගොල්ලන්ට ඒක ගන්න හම්බෙන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් ඕක මට ගන්න බෑ කියලා කියන්නේ ඒගොල්ලන්ට කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ. අනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? අනේ අපේගේ විනාශ කරලා කොච්චර ලක්ෂණ තිබුණාද අපේ ගෙදර? අනේ දැන් මේ ගෙදර මේ විදිහට කාට හරි දෙන්නේ කොහමද? දැන් මේ ගෙදර රුපියල් දෙකක්වත් කවුරුවත් දෙන්න කැමති වෙන්නේ නැහැ. ලොක්කා මේ පාර ඔයාගේ අයිඩියා එක හොඳට වැඩ කළා. මේ පාර නම් දුන්නේ මාටේ හොඳ පාඩමක් ඉගෙන ගත්තා. බලන්න අන්න අර බංසාවා. ඒගොල්ලන්ට ලක්ෂ 5ක් නෙමෙයි රුපියල් 5ක්වත් මේ මිනිස්සයා දීලා යන්නේ. ස්ටුඩියෝ මාස් තමයි වට ෆෝන් එකෙන් කෝල් කරේ අර ගේ ගන්න එනවා කියලා. මේ තමයි බට්ලර් මහත්තයා. මෙයා තමයි ගේ ගන්න ඕගොල්ලන්ගේ. ආයිබුවන් සර්. මේ වගේ කරද මම ඔයාලට සල්ලි දෙන්නේ. ඔයාලා වැඩක්ම නෑ. මිනිහා ඇමරිකන් කාර්යයක් වගේ. අනේ කවුරුණක් කමන්නේ මොනවා කියයිද දන්නේ බලලා අපිට බණීද ගායිද මෙතන බලන්නකො මේ තියෙන පාරවල් හරිම ස්වභාවිකයි මේක නම් ඇත්තටම නියමයි very good very good good very good very good very good good කිව්වා? ඔව් very good very good sir you like it ඇත්තම කියනවා මම මේක දෙට ගොඩක් කැමතියි මගේ ෂූටින් වලට මේකේ හොඳටම ගැලපෙනවා අනිවාර්යයෙන්ම මම මේකේ සල්ලි වලට ගන්නවා ගොඩාක් පරණ ගියත් ඒ වගේම භයානක ලුක් එකකුත් තියෙනවා මේ ගෙදර නම් නියමයි මම හොය හිටියත් මේ වගේම ගියක් තමයි ඇත්තමයි මම මේ ගෙදරට මම කියපු ගානම දෙනවා රාපියක්වත් අඩු කරන්නේ නැහැ මෙන්න තියෙනවා ඔයාලගේ චෙක් එක අයියේ සර් ඔක IMF එකේ චෙක් එකද සර්? අනේ ෂොක් සර්. සුද්ධ කොහොමද කැරිච්ච විදිහට දේවල් වලට කැමති නේද? හරි මේ ලස්ස පහ දෙන්නේ ඔයගොල්ලන්ට මාසෙකට අපි මාසෙන් මාසෙට මේකේ රෙන්ට් කරනවා ඒ කියන්නේ මාසෙට ලස්ස පහ ගානේ ඔයගොල්ලන්ට දිගටම හම්බ වෙනවා ලක්ෂ 5 ගානේ මාසෙට හැමදාම හම්බ වෙනවා ඔව් අපි මේක රෙන්ට් එකට තමයි ගන්නෙ අපි මේක ෂූටින් ඉවරනාට පස්සේ ආපහු මේකේ ඔයගොල්ලන්ටම දෙනවා thank you sir thank you අනේ කවුරුත් මට ගහන්න එපා. මං කරපු වැරද්දට මට සමාව දෙන්න. අනේ මට කවුරුත් ගහන්න එපා. අනේ පොඩි පුතේ ඇයි ඔයා අඬන්නේ අඬන්න මෙතන කිසිදෙයක් දුන්නේ නැහැ නේ
දුකේ අදන්නේ බව යහදනකොට මටත් ඇදෙනවා ඔයා ලොකු වැරද්දක් කෙරුවේ ඔයා කරපු දේ අපිට හොදක් උනේ පුතේ අදන්න එපා නාන ඉන්න දැන් සද්දිය ඇදෙනකම් මේ ජෝන වෙන්න ඕන වෙස්මාරු කරගෙන ඉන්නේ යා නැහැ ආව් මන් තමයි මට ඕනේ ඔයගොල්ලන්ගේ අනේ අයියෝ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ අනේ මාව ජේල් එකට දාන්න නැත්තම් මේ දෙන්න මට අල්ලගෙන ගහවි ප්ලීස් ඉන්ස්පෙක්ටර් මහත්තයා දැන් මම මෙයාව ඉරේ දාන්න එපා ටිකක් ඉන්න මට තියෙනවා මෙයාත් එක්ක පොඩි ගැට දෙනුවක් මෙයා කෙරුව වැඩෙන් අපිට වාසියක් වුණා තමයි ඒත් ගුටියක් දෙන්න ඕනේ